හයි කොහොමද හැමෝටම ඔන්න හොඟ දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අපි අලුත් ගෙදරකට මූව් වුණා. මේ තියෙන අපේ අලුත් ගාඩන් එක. ඉතින් පුංචි වගාවක් පටන් ගත්තා. ඉතින් මෙන්න තියෙනවා මගේ පුංචි කරපිංචා පැලේ. ඉතින් දැන් වින්ටර් එක පටන් ගන්න නිසා එළවලු මොනවා හරි හිටවන්නත් ඕනේ තව. ඉතින් අපේ බබා දැන් ඉස්කෝලේ යන පටන් අරගෙන නිසා උදේ පාන්දරින්ම හැරෙනවා. එයාගේ ලන්ච් බොක්ස් එක හදලා එයාව ඉස්කෝලේ යවලා දැන් මේ හදන්නේ අපි දෙන්නට බ්‍රෙක්ෆාස්ට් හදාගන්න. අද අපි කන්නේ එග් බන්ස්. ඉතින් මේ විතර එග් බන්ස් හදුවම හරිම රසයි. විශේෂයෙන්ම මම මෙහෙම එග් බන් හදනකොට ටොපින් එකක් හැටියට කැරමලයිස් අනියන්ස් දානවා. ඉතින් ටිකක් හොඳට ක්‍රන්චි වෙන්න අපේ ලුණු ටික පැදලා මේ බන් එකට එකතු කරගත්තාම හරිම රසයි. ඉතින් ඔයා මේ විදිහට හදනවා නම් අනිවාර්යෙන් try කරලා බලන්න කැරමලයිස්ඩ් අනියන් පාවිච්චි කරලා. ඉතින් දැන් අලුත් වෙලා තියෙන අපේ ජීවිතේ මොකද අපේ බබා ඉස්කෝලේ යනවා. ඉතින් උදෙන් නැගිටින්න ඕනේ, ආව ඉස්කෝලේ යවලා ඊට පස්සේ අපහුව ආව දවල්ට පික් කරන්න යන්න ඕනේ. මේ දේවල් එක්ක ලයිෆ් එක හරිම බිසි. ඉතින් කොහොම හරි ඔන්න උදේ කෑමත් හදලා ඊළඟට දවල්ට උයන්නත් ඕනේ. අපි බලමු මොනවද අපි දවල්ට හදන්නේ කියලා. උදේ වරුවට බබා ගෙදර නැති නිසා ටිකක් නිදහසේ උදේ කෑම ගන්න පුළුවන්. ඉතින් එයා නැතුව හරිම පාළුයි. ඒ වුණත් පුංචි මී ටයිම් එකක් තියෙනවා දැන්. ඉතින් දැන් දවල්ට උයන්න හදන්නේ. මම අද වට්ටක්ක තමයි හදන්න හිතුවේ. සාමාන්‍යයෙන් වැඩිපුර වට්ටක්ක ගෙනාව දවසට මම හොඳට වට්ටක්ක සෝදලා කපලා ෆ්‍රීස් කරනවා. ඉතින් සතියක් එකමාරක් වගේ ඇතුළත ඒක මම උයනවා. ඉතින් අදත් ඒ විදිහට ෆ්‍රීස් කරපු වට්ටක්ක තමයි මම හදන්නේ. මේ වට්ටක්ක කරිය හදනකොට විශේෂයෙන්ම මම ගම්මිරිස් ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. ටිකක් ලොකුවට කෑලි හිටින්න මම ගම්මිරිස් ටික තලාගෙන මේ විදිහට කරියකට එකතු කරලා කිරෙන් තමයි මේක හින්දගන්නේ. සුදු ලුණුත් ඒ විදිහටම ටිකක් ලොකුවට කෑලි හිටින්න තලාගෙන තමයි එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට වට්ටක්ක හැදුවම හරිම රසයි. සීනි චුට්ටකුත් අන්තිමට එකතු කරනවා. පොල් කිරි මේ විදිහට මිරිකගෙන වැඩිපුර පොල් කිරි තියනවා නම් ඒකත් අයිස් කේප් ට්‍රේ එකක දාලා ෆ්‍රීස් කරලා මේ විදිහට මම විදුරු බෝතලයකට දාලා කියුබ්ස් ටික පාවිච්චි කරනවා. මේක ෆ්‍රීස් කරනකොට කිරි ටිකට ලුණු චුට්ටක් දාලා තමයි මම මේක ෆ්‍රීස් කරගන්නේ. ඉතින් හැමදාම මුරුංගා කොළ ලියලා මැල්ලුම් හදන නිසා මම අද හිතුවා කොළ පිටින්ම හදන්න. මේකෙදී පොල්, ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා, ඒ වගේම අමු මිරිස්, ලුණු කහ චුට්ටක් එකතු කරලා කොහොම හොඳට කලවම් කරගෙන පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා තෙල් රත් වෙද්දී අබ චුට්ටකොත් එකතු කරලා කොළ ටික මලව ගන්නවා. ඉතින් මේ විදිහටත් හරිම රසයි මුරුංගා කොළ. වැඩි වෙලාවක් තෙලේ මේක අපි මැලවෙන්න දෙන්නේ නැහැ. ඉක්මනට මේ විදියට මැලවුණාට පස්සේ ලිපෙන් බාගෙන වෙන භාජනයකට මාරු කරගන්නවා. ඊළඟට චිකන් එක තමයි හදන්න ලෑස්ති වෙන්නේ. අද හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් ලේසි චිකන් කරියක් තමයි හදන්නේ. කපාගත ලුණු, රම්පේ කරපිංචා මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු, ඉඟුරු, කරදමුඟු, කරාබු නැටි, ඒ වගේම කුරුඳු පොතු ඔක්කොම එකට තලලා ඒ මිශ්‍රණයත් එකතු කරගෙන කහ කුඩු 3-5 කුඩු, ඒ වගේම මිරිස් කුඩු, ලුණු,
එකතු කරගන්නවා. ඊට අමතරව ගම්මිරිස් කුඩු සොයි සෝස් වලිනුත් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා මේ විදියට. දැන් මේ චිකන් ටික ඔක්කොම හොඳට කලවම් කරගෙන අපි විනාඩි 5ක් 10ක් තියාගන්නවා මැරිනේට් වෙන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා මේ විදිහට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් රත් වෙද්දී මම එකතු කරගන්නවා අබ ඒ වගේම කළුදුරු. දැන් අබ ටික හොඳට පුපුරගෙන එනකොට අපි සීසන් වෙන්න තියපු චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම තෙලෙන්ම තමයි මේ චිකන් එක තැම්බෙන්න දෙන්නේ. ඒකම චිකන් තැම්බෙනකොට වතුර උනනවනේ. ඉතින් ඒ වතුරයි තෙලෙන් මේ චිකන් ටිකක් තැම්බෙන්න දීලා බැදෙන්න දීලා ඊළඟට මම මේකට එකතු කරගන්නවා අපි කපාගෙන තියාගත්ත තක්කාලි ටික. ඊළඟට පියනකින් මේ විදියට වහලා තව චූටි වෙලාවක් මම උයා ගන්නවා. දැන් චිකන් වල වතුර හොඳට උනාගෙන එනවා. ඉතින් ඒ වතුරෙන් මේ චිකන් එක හොඳට තැම්බෙනවා. ඉතින් වතුර මදි වගේ නම් තව වතුර චුට්ටක් මේ විදිහට මම එකතු කරගන්නවා. මොකද මට මේක ටිකක් ග්‍රේවි ගතියට ගන්න ඕන නිසා. ඉතින් දැන් ලිපේ ගින්දර ටිකක් අඩු කරලා චිකන් එක හෙමින් ඉදෙන්න දෙන්න තමයි තියෙන්නේ. ඉතින් වැඩි වෙලාවක් යන්නේත් නැහැ. හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් රස චිකන් කරියක් මේක. ඉතින් අද දවල්ට ඔන්න ඔය ජාති ටික තමයි මම හැදුවේ. දැන් ඉතින් ටක් ගාලා බත් කාලා ජූඩි මැඩම්ව එක්කගෙන එන්න යන්න ඕනේ ඉස්කෝලෙන්. ඉතින් දැන් ඒක තමයි තියෙන අලුත්ම රාජකාරිය. ඉතින් 12 වෙනකොට බබා ඉස්කෝලේ ඇරෙනවා. ඉතින් එයාව ගන්න ටක් ගාලා ලෑස්ති වෙලා යන්න ඕනේ. හරි එහෙනම් අපි දැන් යමු චුටි මැඩම් අරගෙන එන්න ඉස්කෝලෙන්. ඉතින් ටැක්සි එකක තමයි මම යන්නේ. ඉතින් හොබ එකක් දාලා අපි ඉක්මනටම යන්න හදන්නේ ඉස්කෝලේට. මට ගෙදර ඉඳන් විනාඩි 7ක් විතර වගේ තමයි ඉස්කෝලේට යන්නේ. උපරිම 10ක් වගේ. ඉතින් දැන් එයා බලාගෙන ඇති මං එනකන්. Did you show it to your friends? What did they say? They got surprised. Huh? And They got surprised? අතරේ කෑමට මම හිතුවා ටෝනා කිස්සටියස් හදන්න. ඉතින් කැරට්, බෙල් පෙපර්, එතකොට ලූණු, මෂරූම්ස්, ඒ වගේම සුදු ලූණු මේ විදිහට තෙලට දාලා පොඩ්ඩක් ටෙම්පර් වුණාට පස්සේ තක්කාලි ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා ටූනා. ඉතින් ටූනා වෙනුවට අපිට පුළුවන් මේකට චිකන්, එතකොට ප්‍රෝන්ස්, නැත්නම් තමන් කැමති ඕනම මීට් අයිටම් එකක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට මේ විදිහට කලවම් කරලා මිරිස් කුඩු, එතකොට කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා හොඳට කලවම් කරලා ඊළඟට මම එකතු කරගන්නවා සැසිමි ඔයිල් වලින් තේ හැන්දක් විතර සහ සොයි සෝස් වලින් තේ හැන්ද එකමාරක් විතර. දැන් මේ ටික හොඳට කලවම් කරලා අපි මේක චුට්ටක් උයා ගන්නවා. ඉතින් මේක තමයි අපේ ෆිලිං එක. ඊට පස්සේ ටෝටියා බ්‍රෙඩ්ස් අරගෙන මේ විදිහට පෑන් එකක තියලා අපි චීස් ටිකක් ස්ප්‍රෙඩ් කරගන්නවා. ඉතින් මොසරෙල්ලා චීස්, චෙඩර් චීස් මේ ඕන චීස් එකක් එකතු කරන්න පුළුවන්. මේ විදිහට එකතු කරලා අපේ ෆිලිං එක මේ විදිහේ මැදට අතුරලා තවත් ටෝටියා බ්‍රෙඩ් එකකින් මේක කවර් කරලා දෙපැත්ත හොඳට පෑන් ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඩිනර් වලට, බ්‍රෙක්ෆාස්ට් වලට වුණත් හොඳයි.
ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස ගත වුණේ. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලුවට ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම ආයෙත් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye bye.